හයි ළමයි. මගේ කලින් වීඩියෝ එකට කිහිප දෙනෙක්ම කමෙන්ට් කරලා තිබ්බා මම යූස් කරන ප්‍රොඩක්ට් එක ඉක්මනට කියන්න කියලා. මම මේ වීඩියෝ එකක් කරලා මාස දෙකකට වැඩි. හැබැයි මට වොයිස් කරගන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඒ නිසා තමයි මේක පරක්කු වුනේ. ඉතින් ඒකටත් මට සමා වෙන්න. හිතපු තරම් ඉක්මනට වීඩියෝ එකක් ගෙන්න බැරි වුණාට මගේ මූණ කලින්ට වඩා ක්ලියර් වෙන්න හේතු කීපයක්ම තියෙනවා. පළවෙනි එක විදිහට මම දක්වන්නේ ජින්ජර් ෂෝට් එක. මම ඒක යූස් කරන්න පටන් ගත්ත කාලේ ඉඳන්ම මම වීඩියෝස් දාලා තියෙනවා. එලට ඒක බලන්න පුළුවන්. හදා ගන්න විදිය ගැන කට්ටිය අහලා තිබ්බ ප්‍රශ්න වලට උත්තරත් මම මේ දවස්වලම දීලා තියෙනවා. දෙවෙනි එක ස්කින් කෙයාර්. ඉතින් මම අද කතා කරන්නේ ඒ ගැන. මේ දෙකටත් අමතරව ස්කින් එකට ලොකුවට බලපෑපු තව එකක් තමයි කෑම. ඉතින් මම ගන්න කෑම ගැනත් මම ගොඩක් සැලකිලිමත් වුණා. ඇඟ නිවෙන කෑම වැඩියෙන් ගත්තා. ඒ වගේම ස්මූතිස්, ෆෘට් ජූසස් වැඩියෙන් එකතු කරගත්තා. ඒ වගේම ඔයිල් ස්පයිසස් අඩු කෑම කන්න ගත්තා. ඉතින් මම පහුගිය දවස්වල ගත්ත කෑම වීඩියෝස් නොත් දාලා තියෙනවා. ඒ වගේම මම ෆොටෝ විදියට අප්ලෝඩ් කරලා තියෙනවා හෙල්ති මීල් සෙට් එකක්. ඒකත් බලන්න ඔයාලට අදහස් වුණා. ඉතින් දැන් බලමු මම යූස් කරන ප්‍රොඩක්ට්ස්. මෙතනින් 3-4ක් වගේ තමයි මම ඩේලි යූස් කරන ඒවලට තියෙන්නේ. ඉතින් එන්න මම ඔයාලට එක එක විස්තර කරන්නම්. දැන් නම් මේ ස්විස් ඉමේජ් එකේ තියෙන ඒවා මේ බොඩි ලෝෂන් දෙක. මේක මම ඇඟේ යූස් කරනවා. ස්විස් ඉමේජ් එකේ ඔක්කොම ටික ෆ්‍රී හම්බෙච්චා. මේ ක්ලෙන්සර් ෆේස් වොෂ් ටික ඔක්කොම මම අන්ඩර් ආම්ස් වල වගේ තමයි යූස් කරන්නේ. එහෙමත් නැත්නම් බොඩි ස්ක්‍රබ් එක හදද්දී යූස් කරනවා. පස්සේ වැස්ලින් එකේ මෙන්න මේ බොඩි ලෝෂන් එක මේක පහුගිය දවස්වල වයිරල් වෙච්ච බොඩි ලෝෂන් එකක්. ඉතින් මේක කියන තරම් හොඳක් නැහැ. ඉතින් ඔයාලට ඕනෙම නම් අරගෙන යූස් කරලා බලන්න. හැබැයි ඉතින් මගේ අදහස මේක වැඩක් නැහැ කියලා. ඊට පස්සේ තියෙනවා CeraVe එකේ මොයිස්චරයිසර් එක. මේක මම ටයිම් ටු ටයිම් යූස් කරනවා. හැබැයි ඉතින් මේක මගේ ෆේස් එකට පවර්ෆුල් වැඩි නිසා වැඩියෙන් බොඩි එකට ෆේස් එකටත් ඕනෙම කියලා හිතුනොත් විතර පොඩ්ඩක් යූස් කරනවා. මේ ග්ලයිකොලික් ඇසිඩ් එක නංගි දුන්නේ. මේක මම අන්ඩර් ආම්ස් වලට තමයි යූස් කරන්නේ. ෆේස් එකට යූස් කරන්නේ නැහැ. මෙන්න මේ සන්ස්ක්‍රීන් එක තමයි මම යූස් කරන්නේ Beauty of Joseon එකේ. මේ තියෙන්නේ මම යූස් කරන ඉන්ටිමේට් වොෂ් එක. ඉතින් ප්‍රයිවට් ඒරියාස් ක්ලීන් කරන්න ඉන්ටිමේට් වොෂ් එකක් අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඊළඟට තියෙනවා සෙන්ටලාක් ඔයිල් ක්ලෙන්ස් එකයි ෆෝමින් ක්ලෙන්ස් එකයි. මේක මම මුලින් නම් යූස් කරා. මට ඇත්තට මේ දෙක හරි කියන්නේ නැහැ. ෆංගල් ඇක්නි එන්න පටන් ගත්තා මේකෙන්. ඉතින් ඒ නිසා මම කොයි හරි යන්න මේකප් එකක් දැම්මොත් වගේ විතරක් මේ ක්ලෙන්සර්ස් දෙක යූස් කරනවා. ඊට පස්සේ CeraVe එකේ ඇක්නි ක්ලෙන්ස් එක තියෙනවා. ඒකත් මට හරි කියන්නේ නැහැ. මේකප් යූස් කරොත් ඔයිල් ක්ලෙන්ස් එකෙන් ක්ලීන් කරලා ඊට පස්සේ මයිසෙලා වොටර් එකෙනුත් ක්ලීන් කරනවා. මේ ටෝන එක මම යූස් කරනවා අන්ඩර් ආම්ස් වලට. ඊට පස්සේ මෙන්න මේ ටෝනර්ස් දෙකෙන් සෙන්ටලා එකේ ටෝන එක මම යූස් කරන්නේ නැහැ. ඒකත් මට හරි කියන්නේ නැහැ. 91 ටෝන එක තමයි මට හරි ගියේ. ඉතින් ඒක තමයි දැන් යූස් කරන්නේ. සෙන්ටලා එකේ ප්‍රොඩක්ට්ස් වලින් මට හරි ගිය එකම එක තමයි මේ සෙන්ටලා ඇම්පියල් එක. 91 ටෝන එකට පස්සේ මෙන්න මේ ඇම්පියල් එක යූස් කරනවා මම. ඊටකට අමතරව මම ගුවාෂා එකත් එක්ක ෆේස් ඔයිල් කීපයක් යූස් කරනවා. මෙතන තියෙන්නේ එකයි. ඒකේ තියෙන්නේ කාස්ටර් ඔයිල් නුයි, ඔලිව් ඔයිල් නුයි, තව ජොජෝබා ඔයිල්, ඒ වගේ ඔයිල් කීපයක්ම ගුවාෂා එකත් එක්ක මූණට යූස් කරනවා. මේ ටිකට අමතරව බොඩි එකට වැස්ලින් එකේ කොකෝ රේඩියන්ට් බොඩි ඔයිල් එක, ඒකම වැස්ලින් එකේ බ්‍රයිට්නින් බොඩි ලෝෂන් එක යූස් කරනවා. ඒ දෙකත් ගොඩක් හොඳයි ඇඟට. අමතරව මෙන්න මේ සප්ලිමන්ට් යූස් කරනවා. මේ තියෙන වීටාබයොටික්ස් එකේ ප්‍රෙග්නන්ට් කෙයා එක. මේක ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ මගේ ඩොක්ටර් කියලා තමයි මම මේක යූස් කරන්න පටන් ගත්තේ. මේකේ ඔරිජිනල් එක, ප්ලස් එක, මැක්ස් එක, ඊට පස්සේ බ්‍රෙස්ට් ෆීඩින් එක වෙනකම් මේ කලෙක්ෂන් ඔක්කොම මම යූස් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මට ඒක හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. මතරම මම මොනට යූස් කරන ප්‍රොඩක්ට්ස් දෙකක් තියෙනවා. ඒ දෙක තමයි මට ලොකුවටම රිසල්ට්ස් දුන්නේ. ප්‍රොඩක්ට්ස් දෙක මෙතන පෙන්නන්නේ නැහැ. මොකද වීඩියෝ එක ඔල්රෙඩි දිගයි. මම මේ ප්‍රොඩක්ට්ස් දෙක පෙන්නලා විතරක් මම ඒක යූස් කරන්න පුළුවන් කාටද? කොහොමද යූස් කරන්න කියලාත් විස්තර කරන්න ඕනේ හින්දා ඉතින් මම ඒක අලුත් වීඩියෝ එකකින් අනිවාර්යෙන්ම අරගෙන එන්න. බලන්න ඔයාලට ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.